Stop learning English in a wrong way. අද අපේ A-level 2026 ළමයිගේ ඔතෙලෝ ඩ්‍රාමා එක කරලා ඉවර කරලා තියෙන දවස. ඒතර මට හිතුණා මේ ඩ්‍රාමා එකේ තියෙන තීම් එකත් එක්ක ඕගොල්ලොන්ට පොඩි ඉංග්‍රීසි දැනුමක් ලබා දෙන පාඩමක් කියලා දෙන්න. මේකේ තීම් එක තමයි තේමාව තමයි මේ ඔතෙලෝ කියන ඩ්‍රාමා එකේ jealousy. ඔයගොල්ලෝ දන්නවනේ jealousy කියලා කියන්නේ ඊර්ෂ්‍යාවට. ඔයගොල්ලෝ දන්නවද මේ jealousy කියන වචනයට වඩා තව ප්‍රබල එකක් තියෙනවා envy කියලා. envy. jealousy කියන්නේ සාමාන්‍යයෙන් behavior එක හැසිරීමත් එක්ක තියෙන අර්ථයක් එන්නේ. envy කියලා කියන්නේ අර මිනිහගේ ආත්මය ඇතුලේ කිඳා බැලලා තියෙන ඊර්ෂ්‍යා සහගත හැඟීමට. වචන දෙකක් තියෙනවා ඉගෙන ගන්න. jealousy and envy. jealousy and envy. ඒකනේ මේ ලස්සනම එක. දැන් අපි ඉංග්‍රීසි කතා කරනකොට ඔයගොල්ලෝ දන්නවනේ පාටවල නම් green color කොළ පාට. මේ green color එකත් එක්ක අපිට jealous කියන sense එක කතා කරන්න පුළුවන්. එක විදිහක් තමයි. දැන් හිතන්නකො මෙහෙම කවුරු හරි ඉන්නවා jealous හැසිරීමක් ඊර්ෂ්‍යා සහගත හැසිරීමක් තියෙන කෙනෙක්. අපි අන්න ඒ වෙලාවේදී යූස් කරනවා මෙහෙම විවිධ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මම එක විදිහක් කියන්නම්. Her eyes are green. Her eyes are green. ඒ කියන්නේ එයාගේ ඇස් වලින් ඊර්ෂ්‍යාව පේනවා. එයාගේ ඇස් වලින් ඊර්ෂ්‍යාව පේනවා. right? ඒ වගේම ඍජුවම අපිට කියන්න පුළුවන්. ඔහු තද ඊර්ෂ්‍යාකාරයෙක් කියලා මෙන්න මේ වාක්‍යය. කොහොමද? He is a green-eyed monster. He is a green-eyed monster. බලන්න ඉස්සෙල්ලා අපි green කියන වචනේ සාමාන්‍යයෙන් යොදලා අපි කියව her eyes are green කියලා. right? ඒක ක්ලාසිකලි අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි ඍජුවම ප්‍රකාශයක් කරා he is a green-eyed monster කියලා. ඒ කිව්වේ ඔහු තදම ඊර්ෂ්‍යා සහගත චරිතයක්. ඔයගොල්ලෝ දන්නවනේ සමහර පවුල් තියෙනවා ඒගොල්ලෝ පාරම්පරිකවම ඊර්ෂ්‍යයි. මුළු පවුලේම කට්ටියම ඊර්ෂ්‍යයි. අන්න ඒ වගේ වෙලාවකදී ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් මේ green කියන වචනයත් එක්ක මෙන්න මේ විදිහට. They have green blood. They have green blood. They have green blood කියලා කියන්නේ ඔවුන් පාරම්පරිකවම ඊර්ෂ්‍යයි කියන අර්ථය. දැන් බලන්න. කොළ පාට කියන වචනයත් එක්ක අපි ඊර්ෂ්‍යාව කියන හැඟීම ඉංග්‍රීසියෙන් කතා කරා. ඉංග්‍රීසි හරි ලේසි. Try English with Troy.